එහෙමනම් අපි මේ සූදානම් වන්නේ ලස්සන ගීතයකට ලස්සන නර්තනයක් නරඹන්නටයි. ඒ සඳහා මේ ආරාධනය රුවන්සිරි පෙරපාසලේ චූටි නංගිලා ටිකට.
සුරි තෑගි කරන්නම් මගේ තිම්මන් කිරන් කලියට පැම්පුර බන්නම් රම්මැණිකව ලං කරගෙන මං සැනසෙන්නම් ඔයන්ට කැමති සෑම තැනම එක්ක ගියේ මං මෙන්න පොලේ පේනෝන්ට මං පාලු දෙන්න අනේ සුදු යන්න එපා පියුත්තායි එපා මංගලිකා මනාලිකා දෙකයි මනෝක සිපාලිකා මලක් වගේ යන්න එපා කොමිලා ඉඳී විශෝක විලා ආදරවන්ති මගේ මංගලිකා මනාලිකා දෙකයි මනෝක සිපාලිකා මලක් වගේ යන්න එපා කොමිලා ඉඳී විශෝක විලා ආදරවන්ති මගේ චූටි මල්ලියට පෙර පාසල ගැන සිංහල භාෂාවෙන් කතා කරන්නට. සුබ දවසක් හැමෝටම මම අද කියන්නට යන්නේ මගේ පෙර පාසල ගැනයි. මගේ පෙර පාසලේ නම රුවන්සිරි පෙර පාසලයි. මගේ පෙර පාසලේ කුළුතුමියන් හා දෙන්නෙක් හා යාළුවන් 25ක් ඉන්නවා. මම පෙර පාසලට ගොඩක් ආදරෙයි. මගේ පෙර පාසල දිනෙන් දින දියුණු වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මම රුවන්සිරි පෙර පාසලේ පසුණු විශේෂඥ. බොහෝමත්ම ස්තුතියි පුංචි පසිදු මල්ලිට. එහෙමනම් මේ සූදානම් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් Tamanගේ පෙර පාසල ගැන කතා කරන්නට රතිදු චූටි මල්ලි. Good day, everybody. Hi, I am Adinara Kopotwe in Luwasirbi School. Now I am going to say something about my preschool name is Luwasirbi School. It is in Bandipala. There are 2 teachers and 24 students. I love my preschool. Thank you very much. அனைவருக்கும் இனிய காலை வந்தனங்கள். நான் இன்று பாசாலை பற்றி வந்துள்ளேன். பாசாலை நண்பர்கள் 25 உள்ளார்கள். அந்த பாசாலை 2 ஆசிரியர்கள் உள்ளார்கள். நன்றி. நான் உங்களுக்கு සූරිය. හොඳයි. චූටි මල්ලිලා 3 දෙනාටම ස්තුතියි. අප පන්සලේ වැඩ වාසය කරන අපේ ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පෙර පාසලේ ගුරුතුමියන් දෙපළගෙන් අවසරයි. පැමිණ සිටින ආරාධිත අමුත්‍යයන්ගෙන් අවසරයි. දයාබර දෙමව්පියනි සහ මගේ දුවා දරුවනි. මං හිතන්නේ පෙර පාසල කිව්වොත් ඔබ සැම දන්නවා. කුමක්ද මේ පෙර පාසල? නොවිධිමත් අධ්‍යාපනය, එහෙම නැත්නම් එතනින් එහාට ගියපු විධිමත් අධ්‍යාපනය තුළ పూర్වය, එහෙම නැත්නම් දරුවා විධිමත් අධ්‍යාපනයට යවන්නට පෙර ඔහු හෝ ඇය නවමු මාවතකට ගෙනියන්න තමා, සමාජයට මූ කරන්න තමා මේ පෙර පාසල තියෙන්නේ. එහෙම නැතුව ළමයිට අකුරු කරන්නට, අකුරු උගන්වන්නට නම් නෙවෙයි මා දන්නා තරමින්. මොකද මගේ දරුවත් දැන් අවුරුදු 2කට 3කට කලින් මම මේ පාසලට දැම්මා. මං ගුරුතුමියගෙන් ඉල්ලුවා, ටීචර් මගේ දරුවට අකුරු ගන්නුවේ නැතුණට කමන්නේ. හැබැයි මේ සමාජයට ඇය මුහුණ දෙන්න ඕනේ. ඒ සමාජයට යන්න පෙර සූදානම කරලා දෙන්න කියලා. මොකද පෙර පාසලෙන් බලාපොරොත්තු වෙන්නේ එයයි. සමාජයට දාන්න ඕනේ මේ ළමයා. ඒ සමාජයට හුරු කරන්නයි මේ පෙර පාසල තියෙන්නේ. ඉතින් දෙමව්පියනි,
මන් දන්නා තරමින් රුවන්සිරි පෙර පාසල සැබෑවටම වටිනවා මේ ප්‍රදේශයට. මොකද කිව්වොත් අපි කාර්යබහුල ගෘහණියන් විදිහට අපට අපේ දරුවා සමග රැඳෙන්නට වෙලාව අඩුයි. නමුත් මා දැක්කා මේ ගුරුතුමියගේ විශේෂ ලක්ෂණයක්. ඒක කිය යුතුමයි. හේතුව මම කාර්යබහුලයි. නමුත් මට මෙතනට එන්න යන්න අපහසු වුණා. නමුත් මගේ දරුවා පැත්තකට කරලා තිබ්බේ නැහැ. මගේ දරුවා ඉදිරියට ගත්තා. ඇත්තටම අද මගේ පාසල් යන දරුවා ඉදිරියෙන් සිටිනවා නම් එයට මූලික හේතුව මේ පෙර පාසල් ගුරුතුමියයි. මා දන්නා පරිදි මේ වේදිකාව තුල කිසිම දරුවෙක් පැත්තකට වෙලා හිටියා ඔබ දැක්කද? නැහැ. ඇය පැත්තක සිටිනවා නම් ඒ දරුවත් ඉදිරියට කොහොම හෝ ගන්නවා. එය ඇගේ විශේෂත්වයක්. මා එදත් අදත් හැමදාමත් ඔබතුමියගෙන් ඉල්ලන්නේ කිසිම දරුවෙකු වෙන් කරන්න එපා. සෑම දරුවෙකුටම එක හා සමානව සලකන්න. මොකද මේ ඔබේ ගම, මේ ඔබේ ප්‍රදේශය, මේ සියලුම දෙනාම ඔබගේ ඥාතීන් විය හැකි, අසල්වාසීන් විය හැකි. හැබැයි කිසිම දරුවෙකුට විශේෂත්වයක් දක්වන්න එපා. සෑවම එක හා සමානව ගන්න. ඒ ඔබේ තියෙනවා. ඒ වගේම ඉදිරියටත් එසේම රැක ගන්න. එතෙන් දයාබර දෙවියන්පියනි, මට යමක් වැඩිපුර කියන්න නැහැ. සතුටුයි මේ පෙර පැසල ගැන. ඔබේ දරුවාගේ අනාගතය අනිවාර්යෙන් සරු වෙනවා. ඔබේ දරුවා ඉදිරියට යයි බය සැක නැතුව. ඉතින් ඔබ සැමට බොහොමත් ස්තුතියි. ඔබතුමියන්ට මාගේ ගෞරවනීය ස්තුතිය. Raindrop bouncing, my heart is announcing you got to take me away. Let's start jumping, my heart goes pumping. I love you in every way. धड़कनों पे बूंद जो गिरी तो नाचो आज छम 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 मैं नाचो आज छम 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 छम
එසන අපි මීළඟට සූදානම් වෙන්නේ සෙහන්සා දිනක්ෂි නංගිට හා දැහැමි විමංශා චූටි නංගිට වේදිකාවේ ඉඩහසර ලබා දෙන්නට. Hi, good morning. Hi, good morning. What is your name? My name is Dhammi Vimalsa. What is your name? My name is Syansa Dinashi. How old are you? I am 5 years old. How old are you? I am 5 years old. Where do you live? I live in Kalagamuwa. Where do you live? I live in Kalagamuwa. What is your favorite color? My favorite color is red. What is your favorite color? My favorite color is yellow. What is your ambition? My ambition is to be a teacher. What is your ambition? My ambition is to be a doctor. Goodbye, Vedaham. Goodbye, Dinashi. චූටි නංගිලා දෙන්නට මගේ ස්තුතිය පුද කරමින් ආපහු කියන්න තියෙන නංගි ඔහොම නම් බෑ. ඒ සඳහා අප නැවතත් ආරාධනා කර සිටිනවා බාසුරු චූටි මල්ලිට, යෝෂිත චූටි මල්ලිට, සිතුම් චූටි මල්ලිට, කලිඳු චූටි මල්ලියට, තිනුක චූටි මල්ලිට, ඕෂධ චූටි මල්ලියට, ටියාෂා චූටි නංගිට, මිහේලි චූටි නංගිටත්, මිහෙලි නෙතුකි චූටි නංගිටත්, දැහැමි චූටි නංගිටත්, දසුනි චූටි නංගිටත් එහෙමනම් උණුසුම් අත්පොලසන් අදකින් පිළිගන්න මේ 2024 රුවන්සිරි පෙර පාසලේ චූටි නංගිලා මල්ලිලා. யாரது சொன்னது மியாவ் நான் தான் உங்களின் காத்து யாரது சொன்னது மியாவ் நான் தான் உங்களின் காத்து என் கூடத்தான் சேர யாருக்கெல்லாம் பிடிக்கும் யாருக்கெல்லாம் பிடிக்கும் யாரது சொன்னது மியாவ் நான் தான் உங்களின் காத்து என் கூடத்தான் சேர யாருக்கெல்லாம் பிடிக்கும் யாருக்கெல்லாம் பிடிக்கும் வீட்டின் மேலே ஏறி கிட்டக முத்தம் கொடுப்போம் அப்போ கூட விளையாடி தாவி குதிப்போம் வீட்டின் மேலே ஏறி கிட்டக முத்தம் கொடுப்போம் அப்போ கூட விளையாடி தாவி குதிப்போம் நல்லது மட்டும் செய்வோம் அம்மா பேச்சை கேட்போம் நல்லது மட்டும் செய்வோம் அம்மா பேச்சை கேட்போம் குறும்பு வேலை செய்வோம் சேட்டைகள் பண்ணி ரசிப்போம் நல்லது மட்டும் செய்வோம் அம்மா பேச்சை கேட்போம் குறும்பு வேலை செய்வோம் சேட்டைகள் பண்ணி ரசிப்போம் யாரது சொன்னது மியாவ் நான் தான் உங்களின் காத்து யாரது சொன்னது மியாவ்
චූටි නංගිලා මල්ලා ටිකට අපේ ස්තුතිය. එනසනවා එළවලු කොටුවේ තලු කළ කෑවා දැක මගේ බම්බෙයා වියවියවුලා වැටට උඩින් පැනලා දිව්වා. ඒ චූටි මල්ලියට බොහොමත්ම ස්තුතියි. සුන්දර සින්දුවකට නැවතත් නර්තනයක් දකින්නටයි. මේ ආරාධනය පාරින්දී චූටි නංගිට, විදු චූටි නංගියටත්, හංසදී චූටි නංගිටත්, දිනක්ෂි චූටි නංගියටත්, විහංගී චූටි නංගිටත්, සදෙව් චූටි මල්ලියටත්, රතිඳු චූටි මල්ලිටත්, ඔකින්ද චූටි මල්ලියටත්, උහිඳු චූටි මල්ලිටත්, පවන් චූටි මල්ලියටත්. රෝස කැලේ අපි යන් නැන්දල මාමලා ఎలగిడి మలగిడి పాంబడిల్లా హెంగి ముట్టుద పాటకు భయముద మంగళన్ని దెం ఆనారు నారు నకటుసా ఎలగిడి మలగిడి పాంబడిల్లా కిరికిరి పోలే రలి రలి మాలే రోసకలే అపియం ఆదరే ఇల్లగిన జీవితం సకటిన్ మకాలకి వినా పుంచిలమై అపీదెన్ చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 Put your hands up, everybody know that. Don't hold back, got you on low jack. Go DJ, that's my DJ. Party on replay, sell it on eBay. ఆదరే పెడియన్న అమ్మగింద నెత్తం తాతాగింద అయ్యో తీరన్నే కొరతలే ఒప్పిదంగ హిందాద దంగ అయ్యానేద దంగ హొందనేనే ఆదరే ఇల్లగిన జీవితం సకటిన్ మకాలకి వినా పుంచిలమై అపీదెన్ చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 చికి చికి బం బం చికి చికి బం బం చికి చికి బం 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 బం
nate pintienge joliyai ampantienge etek wage putek mamat padune mede wattienge innedikenge imuko male joliye dama eyai sepenge danne kiyene kawurut nene denai kopi kade ape Gami kopi kade jenad petti dal nadin gadu kata bahad kad eli patti bantu behni gami rati ahini elamaini oya bul katharam ved kat nelamaini gami kopi kade jenad petti dal nadin gadu kata bahad kad eli patti bantu behni Bekare aswadu komroli palu vela tal Quran al del ko in pitin palu vela amma appa mukam ko kanna gonna du pani vela janad kale kanna gatar veini kadapilad game kopi kade dinad pette danadine gadu kata bahat kadeli patte ranchu gehine Titi kammeli kammukad bola mage babuwa pattu venuma ade ipanali aaye bala vayasa giyat mage akapai bala bala agade wage api wagala api gawe uttama raja golu wage game kopi kade denade pette danadini gadu kata bahat kadeli patte dantu behni Gami kopi kade dinade petti danadini gadu kata bahat kadeli patti ranchu gehine gami rati ahini elamaini oya pulsaram ved kat nelamaini gami kopi kade dinade petti danadini gadu kata bahat kadeli patti ranchu gehine
පොඩි කාලේ බොනික්කා වාගේ නැන්දා ඒ කාලේ පිච්චි වාගේ මේ මම්මා බොනික්කානේ නැන්දා පිච්චිනේ මේ නැන්දා පොඩි කාලේ ගිනිකි කිලි වාගේ මේ මාමා ඒ කාලේ උරුමිට්ටා වාගේ මේ නැන්දා ගිනිකි කිලිනේ මේ මාමා උරුමිට්ටානේ වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තතට මල්ලි හිරුණු චීතේ ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තතට මල්ලි හිරුණු චීතේ ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා මගේ සුරංගනී ආදරයෙන් බලා යන්න වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තතට මල්ලි හිරුණු චීතේ ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා මගේ සුරංගනේ බෙදෙන්නෙන් ඇහි බැන තියලා වතුර නාලා
වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තතට මල් ඉහිරුණු චීතේ ඇඳලා රන් පොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තතට මල් ඉහිරුණු චීතේ ඇඳලා රන් පොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාට. ඔන්න ඕක තමයි අපිට ඕන. ඔව් අවවාදයට වැඩි ආදර්ශය උතුම් කියනවනේ අයියේ. ඔව් ඒ වගේම අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හම්බුණා. 2023 වසරේ ආදි ශිෂ්‍ය නංගිලා තිදෙනෙක්. හසන්දී චූටි නංගි, රිතිසා චූටි නංගි, දෙනොලි චූටි නංගි. එසේනම් උණුසුම්වත් පළසලෙන් පිළිගන්න මේ වේදිකාව විවර වන්නේ 2023 රුවන්සිරි පෙරපාසල් ආදි ශිෂ්‍ය ඔබටයි.
2023 වසරේ ආදිශ්‍ය නංගිලා තිදෙනාටම බොහොමත්ම ස්තුතියි. ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා පුංචි කතාවක් කියන්න තියෙනවා මල්ලි නිකන් ඉන්නකෝ මට ඉන්නට දෙන්නකෝ ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා හරිම කටකාර ආදරයක් නැති ගානයි අක්ක හරිම කටකාරයි ආදරයක් නැති ගානයි අක්ක නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදිමයි ඔහොම තරහ ගත්තොතින් ඉක්මනටම නාකි වෙයි මල්ලි නිකන් ඉන්නකෝ මට ඉන්නට දෙන්නකෝ ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා කටකාරයි ආදරයක් නැති ගානයි අක්ක හරිම කටකාරයි ආදරයක් නැති ගානයි මම නැහැ බය වන්නේ අක්කේ වේලල ඇත හංගල අම්මා ආදරේනේ මට මොනව කළත් අක්කලා මල්ලි නිකන් ඉන්නකෝ මට ඉන්නට දෙන්නකෝ ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා අක්කේ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා පුංචි කතාවක් කියන්න තියෙනවා අක්කේ ටිකක් එන්නකෝ මල්ලි නිකන් ඉන්නකෝ අක්කේ ටිකක් එන්නකෝ මල්ලි නිකන් අපගේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම රුවන්සිරි පෙර පාසලේ සන්ධ්‍යා ගුරුතුමියගෙන් ඒ වගේම සහාය ගුරුතුමියගෙන් අවසරයි මේ ස්ථානයේ පැමිණලා සිටින යාදරණීය අමුත්තන්ගෙන් ඒ වගේම ආදරණීය දෙමව්පියන්ගෙන් ඒ වගේම පුංචි දරු දැරියන්ගෙන් අවසරයි බන්දිපොළ රුවන්සිරි පෙර පාසල 2024 වර්ෂයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංග මාලාවේ දෙමාපිය කතාව හැටියට සිදු කරන්නටයි මට මේ අවස්ථාව ලැබිලා තිබෙන්නේ. රුවන්සිරි පෙර පාසල ගැන සිහිපත් කරනකොට මතක් කරනකොට මගේ දරුවන් දෙදෙනෙක් මේ පෙර පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරන ලැබුවා. මේ වර්ෂයේ එක් දරුවෙක් අධ්‍යාපන කටයුතු සිදු කරා මේ රුවන්සිරි පෙර පාසලේ. එහෙමනම් අප මේ පෙර පාසල ගැන සිහිපත් කරනකොට මතක් කරනකොට අප මුලින්ම සඳහන් කළ යුතුයි මේ පෙර පාසල ආරම්භය සිදු කරපු අපගේ ආදරණීය ගුරුතුමිය
ඒ ජයන්තා විජේසූරිය ගුරු මෑණියන් අප සිහිපත් කළ යුතුයි. මේ දිවුරුම්ගල විහාරස්ථානයේ මේ රුවන්සිරි පෙර පාසලේ ආරම්භය සිදු කළේ ආදරණීය ගුරුතුමිය තමයි ජයන්තා විජේසූරිය. ආදරණීය ගුරුතුමියගේ ආරම්භයේ සමගයි මේ රුවන්සිරි පෙර පාසල මෙහි ආරම්භය සිදු කරනු ලැබුවේ. එතුමියගේ ආරම්භයත් සමගම එහෙමනම් මේ රුවන්සිරි පෙර පාසල මේ ආකාරයට මෙවරින් වර්තමාන ගුරුතුමිය හැටියට සන්ධ්‍යා ගුරුතුමිය ඊටමත් දක්ෂ අයුරින් සෑහෙන විශේෂ කැපවීමක් දරමින් මේ රුවන්සිරි පෙර පාසල මෙවරින් ඉදිරියට ගෙන යනු ලබනවා. උදෑසන පටන් අප මේ පුංචි දරුදරියන්ගේ දක්ෂතාවයන් ඊ හැකියාවන් අප දැක්කා. මේ වේදිකාව මත ඒ පුංචි දරුදරියන් කිසිම බයක් හැකක් නැතුව ඒ නර්තනයන් ඒ වගේම තමා හමුදා නර්තනයන් ඒ වගේම ජව සම්පන්න සියලු නර්තනයන් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සියලු හැකියාවන් යරින්ගේ දක්ෂතාවයන් ඒ දරුදරියන්ට උගන්වමින් මේ තත්වයට ගන්නට විශේෂ කැපවීමක් එක්කලා අපගේ ආදරණීය ගුරුතුමිය සන්ධ්‍යා ගුරුතුමියට සහ ඒ සහාය ගුරුතුමියට ඒ ප්‍රණාමය ආචාර්ය හිමි විය යුතුයි. එතුමිය මේ රුවන්සිරි පෙර පාසලට මේ පුංචි දරුදරියන් පැමිණෙනකොට මේ පුංචි දරුවන් මේ ස්ථානයට මේ පාසලට එනකොට අඳාගෙනයි මේ ස්ථානයට පැමිණියේ. එවැනි පුංචි දරුදරියන් අද ඉතාමත් දක්ෂතාවයක් ඇතුව ඔවුන් මේ නර්තනයන් ඉදිරිපත් කළා. මේ වේදිකාව මත හමුදා නර්තනයන් අපිට දකින්නකොටත් සතුටුයි. ඇත්තටම ජව සම්පන්න භාවයකින් රට රකින්නට පවා හැකියාවක් තිබෙන තත්වයට ඒ අඳාගෙන ආපු පුංචි දරුවන් මේ ගුරුතුමිය යාකාරිත ඒ තත්වයට අරන් තිබෙනවා. ඉතින් ඒ ගෞරවයේ ප්‍රණාමය අනිවාර්යයෙන්ම ඒ සන්ධ්‍යා ගුරුතුමියට හිමි විය යුතුයි. ආරම්භයේ මේ ස්ථානයේ සිදු කළත් මේ රුවන්සිරි පෙර පාසලේ ජයන්තා විජේසූරිය ආදරණීය ගුරුතුමිය එතුමියට සතුටටපත් වෙන්නට පුළුවන්. ඊ ආරම්භය සිදු කළා වගේම එහෙමනම් මේ රුවන්සිරි පෙර පාසල මෙරින් මේ සිදු කිරීම සම්බන්ධවත් එතුමියට සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම ආදරණීය දෙමව්පියන්ට සතුටු වෙන්නට පුළුවන් අද මේ රුවන්සිරි පෙර පාසල ගැන සිහිපත් කරනකොට මතක් කරනකොට. එහෙමනම් ඔබගේ පුංචි දරුවන් මේ පෙර පාසලට එවන්නට ඔබට අමුතුවෙන් කියන්නට හැකියාවක් නැහැ. මේ වේදිකාව මත ඒ දරුවන් ඒ අයුරින් දක්ෂතාවයන් ඉදිරිපත් කරලා ඔබ දැක්කා. ඒ නිසා විශේෂයෙන් කියන්නට දෙයක් නැහැ. රුවන්සිරි පෙර පාසල ගැන සිහිපත් කරනකොට මේ පුංචි දරුදරියන් අද නර්තනයන් ඉදිරිපත් කළ මේ දක්ෂතාවයන් ඉදිරිපත් කළ ඒ වගේම සංවාද වේදිකාව මත දක්ෂතාවයන් සියලු දේ ඉදිරිපත් කළා. කතාවන් දෙමළ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඒ වගේම සිංහල භාෂාවෙන් ඒ සියලු හැකියාවන් අයි දරුවන්ට අද ලබා දීලා තිබෙනවා මේ ගුරුතුමිය. එහෙමනම් පෙර පාසලේ මතකයේ එසේ සිහිපත් කරමින් ඒ වගේම තමයි අප විශේෂයෙන් මතක් කළ යුතුයි මේ පුංචි දරුවන්ගේ දෙමව්පියන් හැටියට අප සෑහෙන කැපවීමක් වෙහසක් මහන්සියක් ගත යුතු කරුණක් තමයි පසුගිය වසරවල මේ වේදිකාවක් නිර්මාණය කරන්නට අප සෑහෙන වෙහසක් මහන්සියක් දරනවා මේ දරුවන්ගේ දෙමව්පියන්. එහෙමනම් මේ වර්ෂයේ ඒ දෙමව්පියන්ට යම්කිසි පහසුවක් වෙලා තිබෙනවා. අප විශේෂයෙන් මතක් කළ යුතුයි විහාරස්ථානයේ අපගේ ලොකු හාමුදුරුවන් වහන්සේ. ඒ ස්තුතිය හිමි විය යුතුයි. ඒ ගෞරවයේ ප්‍රණාමය ඒ වගේම හිමි විය යුතුයි. මේ වර්ෂයේ අපට මේ අයුරින් අලංකාරාත්මකව අපගේම පුංචි දරුදරියන්ට මේ දැවැන්ත වේදිකාවක් මත
මේ විවිධ ප්‍රසංග මාලාව සිදු කරන්නට ලැබීමත් ඊටමත් ලොකු වාග්යක්. එහෙමනම් ඒ පුංචි දරුදැරියන්ටත් පුංචි වේදිකාවක නර්තන සිදු කරනවට වැඩිය මේ දැවැන්ත වේදිකාවක මෙවැනි නර්තනයන් හැකියාවන් ඉදිරිපත් කිරීමත් ඔවුන්ටත් එක්තරා යම්කිසි වෙනසක් ඇති වෙනවා. වෙනස් හැකියාවක් මත එහෙමනම් අද මෙවැනි විවිධ ප්‍රසංගයක් සිදු කරන්නට ලැබුණා. සතුටු වෙන්නට පුළුවන් ඇත්තටම රුවන්සිරි පෙරපාසල බන්දිපොළ ආදරණීය සංධ්‍යා ගුරුතුමිය වගේම සිහිපත් කළ යුතුයි මතක් කළ යුතුයි. එතුමියගේ කැපවීම වගේම ආදරණීය මහත්මයා එතුමියගේ ප්‍රියන්ත මහත්මයා විශේෂ කැපවීමක් එකතු කරනවා මේ පුංචි දරු දැරියන්ට. එහෙමනම් රුවන්සිරි පෙරපාසල මේ පෙරපාසලේ තමයි මේ පුංචි දරු දැරියන් මූලික ඉගැන්වීම මූලික අධ්‍යාපනය සිදු කරනු ලබන්නේ. රටට දැයට වැඩදායි පුරවැසියෙක් බිහි කරන්නට මේ පුංචි තැන හදන්නේ මේ ස්ථානේ. එහෙමනම් ඒ රුවන්සිරි පෙරපාසල ඒ පෙරපාසලේ ආචාර්යතුමිය එහෙමනම් එතුමියගේ වගකීම ඒ කටයුත්ත සාර්ථකව සිදු කර දෙන බවත් අපට වැටහෙනවා. විශේෂයෙන් කියන්නට දෙයක් නැහැ. මේ අවස්ථාව මට වචනයක් කතා කරන්නට ලැබීමත් එහෙමනම් මේ රුවන්සිරි පෙරපාසල තව තවත් මින් ඉදිරියටත් මේකත් එහාට සාර්ථකව ගෙන යන්නටත් මේ පෙරපාසලෙන් දක්ෂ දරුදැරියන් තව තවත් බිහි කරන්නටත් ඒ ශක්තිය ධෛර්යය ආදරණීය ගුරුතුමියට වගේම ඒ සංධ්‍යා ගුරුතුමියට වගේම සහාය ගුරුතුමියට ඒ ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා. රටට දැයට වැඩදායි දරුවන් බිහි කරන්නට ඒ හැකියාව ලැබේවා. ඒ වගේම මේ ස්ථානයේට ඔබ සියලුම දෙනා ආදරණීය දෙමව්පියන් ඒ සියලුම දෙනා සිහිපත් කරමින් මතක් කරමින් එහෙමනම් දෙමව්පිය කතාව හැටියට මා වැඩි විස්තර සඳහන් කරන්නට යන්නේ නැහැ. මොකද මේ පැමිණ සිටින සියලුම දෙනාට මේ මොහොතේ දැන් අවසාන භාගයේ නිමවන මොහොත වෙහෙස මහන්සිය උදෑසන පටන් තිබෙනවා හැමෝටම. වැඩි විස්තර කතා කරන්නට ගියොත් තව තවත් අපහසුතාවයකටපත් වෙනවා. එනිසා දෙමව්පිය කතාව හැටියට මා මෙන් අවසන් කරනවා. සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. ආදිවාසීන්ගේ නර්තනයක් නරඹන්නටයි මේ සූදානම් වන්නේ. එසේනම් මේ වේදිකාවේ තිර විවර වන්නේ චූටි නංගිලා මල්ලිලාටයි. අප මේ සූදානම් වන්නේ චූටි නංගිලා ටිකක් තමයි ලෑස්තිලා ඉන්නේ මේ ආදිවාසී නර්තන ඉදිරිපත් කරන්නට. අපි ඒ නිසා ඒ චූටි නංගිලා ටිකට ආරාධනා කරනවා ආදිවාසී නර්තනයක් ඉදිරිපත් කරන ලෙසට. එසේනම් උණුසුම්වත් පෙළසලින් පිළිගන්න මේ 2024 රුවන්සිරි පෙරපාසල් චුටි නංගිලා ටික. Nene
පටේනිලා අම්මිලා පිලෙත්තෝ මොක්කිට වන්නියලෙත්තෝ යාදිනි පොත්තක මන්ද වෙලා අම්මිරොරෙරෙයා පිරොරෙරෙයා නැලුම් පොච්චින් පටේනිලා අම්මිලා පිලෙත්තෝ මොක්කිට වන්නියලෙත්තෝ යාදිනි පොත්තක මන්ද වෙලා බොහොමත් මේ ස්තුතියි චූටි නංගිලා ටිකට. අද දින රුවන්සිරි පෙර පාසල මගින් ලංකේය අනාගතයට එලිනන් වන චූටි මල් කැකුළු කිහිපයකක විවිධ ප්‍රසංගයක අවසානයේට මුලපුරමිනුයි අපි මේ සිටින්නේ. එසේනම් රුවන්සිරි පෙර පාසල් විවිධ ප්‍රසංගයේහි චූටි මල්ලිලා ඉදිරිපත් කරන අවසන් නර්තනයට අයව මේ සූදානම් වන්නේ උණුසුම් අත්පොළොස් වලින් පිළිගන්න මේ රුවන්සිරි පෙර පාසල් චූටි මල්ලිලා ටික. අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අගලෙත් වැටිලා අඹුඩෙත් කැඩිලා වෙනිකට ගිය හිනා අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ දැසත් කියලා පුරත් තෙමිලා හොරෙන්ම වැඩ ගවල් අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිව දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අහසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නෑ
එක අලු පැල්ලම මක අලු පැල්ලම මක උගල කඩපු එක රැවුලක් බාලා මුනිත් දාලා පෙන්නවා අපි කොකා අහසේ තරුදනින්න වේද දන්නේ දන්නේ නැහැ මුහුදේ වතුර බොන්න වේද දන්නේ නැහැ අපිව දන්නේ නැහැ කවුරුත් අපිව දන්නේ නැහැ අපිව දන්නේ නැහැ කවුරුත් අපිව දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැහැ නෑ දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැහැ චූටි මල්ලිලා ටිකට අපේ ස්තුතිය පුද කරනවා. සූදානම් වන්නේ මේ චූටි මල් කැකුළු වල ප්‍රාණයටයි. චූටි නංගිලා මල්ලිලාගේ අම්මලා ටිකට තමයි අපි මේ වේදිකාව ලෑස්ති කරලා දෙන්න හදන්නේ. ඉතින් මේක ඊටාම විශේෂ අංගයක් අයියේ. මොකද මම දැකලා නැහැ මේ මීට කලින් කොන්සර්ට් එකේ එහෙම නැටුමක් තියෙනවා. ඔව් අපි දෙන්න මේ විදිහටම ගිය අවුරුද්දෙත් හිටියා. මේ අවුරුද්දෙත් ඉන්නවා. අලුත් දේවල් ගොඩක් තියෙනවා. ඔව් මේ අලුත්ම දෙයක්. ඔව් අපි ලබන අවුරුද්ද වෙනකොට අපේ ප්‍රධාන ගුරුතුමියගේ නැටුමකුත් බලාපොරොත්තු වෙන්නෙමු. එහෙමනම් මේ ආරාධනා කරන්නට සූදානම් වන්නේ රුවන්සිරි පෙරපාසලේ චූටි නංගිලා මල්ලිලාගේ අම්මලාට තමයි මේ ආරාධනය ඔබ ලස්සන නර්තනාංගයකින් පිනවන්නට කියලා. රන් පොකුණෙන් දියනාගෙන එන්නේ රන් පොකුණෙන් දියනාගෙන එන්නේ රන් පොකුණෙන් දියනාගෙන එන්නේ මල් මද විසවුනි කොහෙදෝ යන්නේ සෑරි සොඳට බැඳී වරලස දීලෙන්නේ ඉරියතියා ලයි සේලය ආලින්නේ රන්දිදී මුතු හරලෙල දෙවින්නේ ගිරි දේවි උපතයි වම කියන්නේ සඳගේ ආදර මල්යානේ මල් මල් විසුම් සතපෙන සඳගේ ආදර මල්යානේ රකුසකුවරකින් රුදුරුව සක්ගෙන නුරාරගුම් පැවේ නුරාරගුම් පැවේ රන් පොකුණෙන් දියනාගෙන එන්නේ රන් පොකුණෙන් දියනාගෙන එන්නේ රන් පොකුණෙන් දියනාගෙන එන්නේ මල් මද විසුනි කොහෙදෝ යන්නේ බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙපළට. ආසාවෙන් බලා සිටි මොහොතක් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන්ද පැමිණි ආරාධිතා මුත්තන්ගෙන්ද මගේ ගුරුතුමියලාගෙන්ද අනිත් සියලුම දෙනාගෙන්ද අවසරයි අද දින
චූටි දුව. අපේ පන්සලේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි පැමිණ සිටින ආරාධිත අමුත්තන්ගෙන්ද අනිකුත් සියලු දෙනාගෙන්ද අවසරයි. ඇත්තටම අද දවසේ මං හිතනවා සාර්ථකව අපේ වැඩ කටයුතු සිදු වුණා කියලා. මේ සඳහා මෙච්චර හොඳට ලස්සනට කරගන්න අපිට ගොඩක් දෙනෙක් උදව් උපකාර කළා. මුලින්ම අපිට උපදේශ අනුශාසනා දෙමින් අපේ පන්සලේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ බෙහෙවින් උදව් උපකාර කළා. එම නිසා උන්වහන්සේට මම ගෞරවපූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම තමයි අපිට හැමදාම උපදේශ අනුශාසනා දුන්න අපේ පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය ජයන්තා විජේසූරිය ගුරුමෑණියන් ඊටම අපිට අද සහභාගී වුණා. එතුමියටත් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට පැමිණි සියලුම ආරාධිත අමුත්තන්ට මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි මෙම කටයුත්ත කරන්න වැඩියෙන්ම අපිට ලොකු දායකත්වයක් ලබා දුන්නේ අපේ පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන්. මම විශේෂයෙන් මේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ චූටි දරුවෝ මේ දේ හොඳින් කරපු නිසා තමයි අපිට සාර්ථකව උත්සවය අවසන් කරන්න පුළුවන් වුණේ. ඉතින් මම අපේ චූටි පැටවුන්ටත් ආදි ශිෂ්‍යයන්ටත් සියලුම දෙනාට ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මෙම කටයුත්ත සඳහා රෝගත කිරීමට පැමිණි ඒ මහත්වරුනුත් ශබ්ද විකාශන යන්ත්‍ර පාලනය කරන මහත්වරුනුත් නිවේදන කටයුතු සඳහා පැමිණි දෙපළත් අපිට ගොඩක් උදව් කළා. ඒ සියලුම දෙනාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි තිරේ පිටපස සිට ගොඩක් දෙනෙක් අපිට උදව් කළා. ඒ වගේම අසල්වාසී හැමෝම දරුවන්ගේ දෙමාපියන් නෑදෑයන් හැමෝම වාගේ ගොඩාක් දෙනෙක් උදව් කරයි. හැම දෙනාටම නම් නොකියවත් මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට මේ හැම කටයුත්තක්ම කරගන්න මගේ පිටුපස්ස ඉඳලා උදව් කරන මගේ මහත්තයාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ දේවල් සාර්ථක කරගන්න හැම දෙයකටම එයා තමයි උපදෙස් දෙන්නේ. ඒ උපදෙස් හින්දා තමයි මම හිතන්නේ මේ තරම් ලස්සනට මේ දේ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණේ. ඉතින් මේ උත්සවය නැරඹීමට පැමිණි ඔයගොල්ලෝ හැමෝටමත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් අපේ මොනවා හරි අඩුපාඩුවක් වැරද්දක් වුණා නම් ඒ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරමින් මගේ ස්තුති කතාව අවසන් කරනවා. ස්තුතියි. අද දිනේ නිමාවටපත් කරන්නට ඊටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පැමිණ සිටින ඔබ සියලු දෙනාට අප සමග එක්වන්න සමුගැනීමේ ගීතය මෙලෙස ගායනා කරන්නට. Thank you.
බොහොම ස්තුතියි නංගිලා මල්ලිලා හැමෝටම. එහෙමනම් මේ තමයි 2024 රුවන්සිරි පෙරපාසලේ පුරා අවුරුද්දක් පෙරපාසලේ ගත කරලා අවසානයේ සනිටුහන් කරපු ඒ මොහොත. එහෙමනම් අප දැන් සූදානම් වන්නේ රුවන්සිරි පෙරපාසල් චුටි නංගිලා මල්ලිලාට තාගි ප්‍රදානය කරන්නට. තාගි ප්‍රදානෝත්සවය සඳහා ඊටම ගෞරවයෙන් নমස්කාර පූර්ව ආරාධනා කර සිටිනවා දිවුරුංගල විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය ලොකු හමුදුරන් වහන්සේට ප්‍රථමයෙන්ම බාසුරු ලෝසිත් කුමාරසිංහ මීළඟට යෝෂිත ශකිල දිසානායක මේ බබාලත් එක්ක අම්මලත් එන්න යෝෂිත ශකිල දිසානායක මීළඟට අශෝක සිතුම් නෙත්සර මීළඟට සදෙව් යශාන් ගුණතිලක මීළඟට රතිඳු ෂෙනාල් කපුකොටුව මීළඟට ඔකිඳු සහන්ස විජේසිංහ පවන් ආලෝක සඳරුවන් මීළඟට උවිඳු ගෝසිත වීරසූරිය කලිඳු මුතුහර මීළඟට පස්සිඳු මෙත්සිත් සංජීව මීළඟට තීනුක ඩීමාෂ් මීළඟට ඕෂධ බිහස් චූටි මල්ලිට හොඳයි මීළඟට දසුනි දුලංජා තේජානි සුරවීර ආරච්චි මීළඟට මිහේලි සවෙන්යා මීළඟට නෙතුකි සෙහන්සා වණ්ඩාර
මීළඟට ශනෙලි මිහිසාලි ටියාෂා. ශනෙලි එනවා. එනවා. ඔව් විහංගී ප්‍රාර්ථනා කුමාරසිංහ. තෙහාෂා පාරින්දි. විදුමිනි ලෙනසි. ලිහස්නා හංසදී. සෙහන්සා දිනක්ෂි. තෙහෙමි විමංසා. මේකත් තාගේ ප්‍රධානෝත්සවයේ සමග සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේට අපගේ নমස්කාර පූර්ව ස්තුතිය. අප එසේනම් ඊළඟට පුංචි දිරිගැන්වීමක් කරන්නයි හදන්නේ. ඔව් අයියේ. දිනපතා පෙරපාසල් පැමිණීම. නොකඩවා දිනපතා පෙරපාසල් පැමිණීමේ සම්මානය හිමි කරගන්නේ කලින්දු මුතුහර චූටි මල්ලියා. උණුසුම්වත් ප්‍රසන්නාදිකින් පිළිගන්න දිනපතා පෙරපාසල් පැමිණීම. කර සිටිනවා පැමිණෙන වේදිකාව ඉදිරිපසට. මේ වේදිකාව ඔබ සැමටයි දැන්. ආදර සිනාසෙනු කෙනේ
වෙලා ඈම ගමන හැට වෙලා ගම්මානේ කිරියාම කමම එල්කලා සඳ රස්කල් වෙලා ඇසුර දෙවුලියක් වෙලා සුන්නකයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුකන්දරාවි මම්මද විලාසිතා සුරංගනාවි සුරංගනාවි සුකන්දරාවි මම්මද විලාසිතා වන්දිපොළ රුවන්සිරි පෙර පාසලේ 2024 විවිධ ප්‍රසංග මාලාවේ අවසන්ම කාර්යයයි මේ සිදු කරන්නට නියමිතව තිබෙන්නේ. එහෙමනම් අප පුංචි දරුදරියන් වෙනුවෙන් එවැනි දක්ෂතාවයක් සිදු කරපු ආදරණීය ගුරු බෞතුන්ට ත්‍යාග ප්‍රදානය කරන්නටයි මේ සූදානම. එහෙමනම් රුවන්සිරි පෙර පාසලේ ආදරණීය දෙමව්පියන් සියලුම දෙනා එන්න වේදිකාව මතට රුවන්සිරි පෙර පාසලේ සන්ධ්‍යා ගුරුතුමියත් එවාගේම සහාය ගුරුතුමියටත් ඒ ත්‍යාග ප්‍රදානය කරන්නට එහෙමනම් ආදරණීය දෙමව්පියන් සියලුම දෙනා වේදිකාව මතට එන්න ඒ ත්‍යාග ප්‍රදානය කරන්නට. ත්‍යාග ප්‍රදානය කරන්නට එන්න වේදිකාව මතට ආදරණීය දෙමව්පියන් ඔබ සියලු දෙනා ඔබ අතින් තමයි මේ ත්‍යාග ප්‍රදානය කරනු ලබන්නේ ඔබගේ පුංචි දරුදැරියන් වෙනුවෙන් මෙවැනි හැකියාවන් මෙවැනි දක්ෂතාවයන් සිදු කරපු ආදරණීය ගුරුතුමියන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කරන්නට එන්න ආදරණීය දෙමව්පියන් ඔබ සියලු දෙනා වේදිකාව මතට එහෙමනම් ත්‍යාග ලබන්නට එන්න වේදිකාවට රුවන්සිරි පෙර පාසලේ ආදරණීය ගුරුතුමිය සන්ධ්‍යා ගුරුතුමිය එවාගේම සහාය ගුරුතුමිය එන්න වේදිකාව මතට මේ දෙමව්පියන්ගෙන් ත්‍යාග ලබා ගන්නට එවාගේම තමයි සන්ධ්‍යා ගුරුතුමියගේ ආදරණීය මහත්මයා ප්‍රියන්ත මහත්මයාණනි ඔබතුමත් එන්න වේදිකාව මතට ඔබටත් තිබෙනවා ත්‍යාගයක් ඔබත් මේ රුවන්සිරි පෙර පාසලේ මේ විවිධ ප්‍රසංග මාලාව සෑම වසරකම සිදු කරන්නට ඉතාමත් වෙහෙස වෙලා කැප වෙන මහත්මයා කෙනෙක් හැටියට සන්ධ්‍යා ගුරුතුමියගේ ප්‍රියන්ත මහත්මයාණනි එන්න ඔබතුමත් වේදිකාව මතට ත්‍යාගයක් ලැබෙනවා ඔබටත් මේ 2024 වර්ෂයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංග මාලාවේ අවසන්ම කාර්යය හැටියටයි සිදු කරනු ලබන්නේ. ඒ දෙමව්පියන් වෙනුවෙන් සිදු කරනු ලබන යුතුයකමක් ඒ දෙමව්පියන්ගේ ත්‍යාග ලබා දීමක් ආදරණීය ගුරුතුමියන් වෙනුවෙන් සහාය ගුරුතුමියත් එන වේදිකාව මතද
මෙන්න තියාග ලබනවා රුවන්සිරි පෙර පාසලේ ආදරණීය ගුරුතුමිය සන්ධ්‍යා ගුරුතුමිය. ඒ තියාගේ ලබනවා මේ මොහොතේ. එන්න සහාය ගුරුතුමිය ඔබතුමියත් ඉදිරියට. ඔබතුමියටත් තිබෙනවා තියාගයක්. එවැගේම ආදරණීය මහත්මයා ප්‍රියන්ත මහත්මයාණෙනි එන්න ඔබතුමාත් ඉදිරියට තිබෙනවා තියාගයක් ඔබතුමාටත්. බන්නිපොළ රුවන්සිරි පෙර පාසලේ දෙදස් 24 වර්ෂයේ විවිධ ප්‍රසංග මාලාවේ පුංචි දරු දැරියන්ගේ විවිධ ප්‍රසංග මාලාවේ අවසන් කරන්නටයි මේ සෝදානම. ආදරණීය ගුරුතුමිය වගේම ප්‍රියන්ත මහත්මයා ත්‍යාගයක් සකස් කර තිබෙනවා මේ දෙමාපියන් වෙනුවෙන්. ඒ ත්‍යාගයත් ඔබ යන්නට මත්තෙන් රැගෙන යන්නත් සිහිපත් කරමින් එවාගෙම තමයි සියලුම දෙමාපියන් මේ විහාරස්ථානයේ තිබුණු ආකාරයට මේ සියලු දේ ආකාරයටම සකස් කරන්නට එහෙමනම් ඔබ සියලුම දෙනා රැඳී සිටින්න ඕන. එවාගෙම එහෙමනම් බන්නිපොළ රුවන්සිරි පෙර පාසලේ 2024 වර්ෂයේ පුංචි දරු දැරියන්ගේ විවිධ ප්‍රසංග මාලාව එහෙමනම් මේ මොහොතේ නිමාවට පත් කරනු ලබනවා. ලබන්නා වූ සුබ නව වසරේ වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සෑම දිනකට ප්‍රාර්ථනා කරමින් රුවන්සිරි පෙර පාසලේ විවිධ ප්‍රසංග මාලාව මේ නිමාවට පත් කරනු ලබනවා. ස්තුතියි.